ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් ට්‍රේඩින් කෝස් එකේ මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ලික්විඩිටි වොයිඩ් සම්බන්ධයෙන්. ලික්විඩිටි වොයිඩ්ස් කියන්නේ සමහරවිට ගොඩක් කෙනෙක් අහලා නැති සංකල්පයක් වෙන්න පුළුවන්. ඉතින් මේක කුඩා ලෙසන් එකක්, පොඩි ලෙසන් එකක්. නමුත් මේකේ සංකල්පිතාමත් වැදගත්. අපි එහෙනම් ලික්විඩිටි වොයිඩ්ස් කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන යමු. ලික්විඩිටි වොයිඩ් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන පැහැදිලි කරොත් එහෙම මෙන්න මේක තමයි ඩෙෆිනිෂන් එක. මාකට් ප්‍රයිසස් එකවරම ඉතා වේගෙන් එක් දිශාවකට ඒ කියන්නේ ඉහළට හරි පහළට හරි කියන්නේ මාකට් එකක් අපි හිතමුකෝ මෙහෙම අප් වෙවි තියෙනවා කියලා හරිද අපිට පේනවා එකවරම මෙන්න මේ වගේ රැපිඩ් මූවමන්ට් එකක් වේගවත් මූවමන්ට් එකක් වෙනවා හරිද අන්න ඉහළට හෝ පහළට ඒ කියන්නේ ඕක අනිත් පැත්තට වෙන්නත් පුළුවන් ඒ කියන්නේ මාකට් එකක් පහළට යමින් හෝ ඉහළට යමින් තිබිලා එකපාරම රැපිඩ් මූවමන්ට් එකක් පහළට වෙනවා හරිද ඔන්න ඉහළට හෝ පහළට ගමන් කරන විට එම ප්‍රයිස් රේන්ජ් එක තුල දැන් අපි කතා කරන ප්‍රයිස් රේන්ජ් එක ගත්තොත් මේ ප්‍රයිස් රේන්ජ් එක තුල මේ ප්‍රයිස් රේන්ජ් එක තුල මොකද්ද වෙනවා කියන්නේ ගණදුරු ට්‍රාන්සැක්ෂන් සිදුවීමට ඇති අවස්ථාව මගහැරනවා. අයියේ දැන් වේගෙන් ප්‍රයිස් අප් වෙනවනේ. ඒතර වේගෙන් ප්‍රයිස් අප් වෙද්දී ඔයාලා දන්නවා ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ ෆෙයා වැලියු දැන් මෙතන ඇත්තටම ෆෙයා ප්‍රයිසස් තියෙන මෙන්න මේ වගේ තැන්වල. හරිද මේ වගේ තැන්වල තියෙන ෆෙයා ප්‍රයිසස්. මේ වගේ තැන්වලදී ට්‍රාන්සැක්ෂන් අතිවිශාල ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඒකට හේතුව ලික්විඩ් ප්‍රමාණය වැඩි හින්දා ඇත්තටම. හරිද? නමුත් මේ වගේ වේගින් මූව් වෙද්දී අර ට්‍රාන්සැක්ෂන් කවුන්ට් එක ගණදුන වෙන කවුන්ට් එක ප්‍රමාණය යම් තාක් දුරට අඩු වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැතිම වෙනවා කියලා. අවස්ථාවදී මග හැරෙන්නේ. හරිද? ඒ කියන්නේ අවස්ථාව මග හැරෙනවා. දැන් මම උනත් හිතන දැන් අපි උනත් හිතමුකෝ. දැන් ඔයාලා මෙතනින් බයි ට්‍රේඩ් එකක් දැන් මේක බයි වෙනවා කියලා හිතන් ඉන්නවා. හරිද? නමුත් බයි එක අපි දාන්න මෙතනින් අපිට මග ඇරනවා කියලා හිතන්නකෝ. ඒතර මේ වගේ තැන්වලින් අපි බයි එක දාන්න බයයි නේද? බය සහ වේගය වැඩිනේ. බයි එක දාන්නෙත් නෑ. නැත්තම් සමහරට බයි එක දැම්මත් ඊට ඉහළා ගියකින් තමයි වැටෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක් කියලා හිතා ගන්න. හරිද? මේක මීට වඩා සංකීර්ණයි. මම ඔයාලට පැහැදිලි වෙන්න නිකන් සරලව කිව්වේ. හරිද? ඉතින් මෙලෙස වේගවත් චලනයක්, ෆාස්ට් මූවමන්ට් එකක් නිසා ඇති වෙන හිස් තැන්, ඒ කියන්නේ ලික්විඩිටි වොයිඩ් එකක්. ඒ කියන්නේ ලික්විඩිටි මදකමක්, අඩුකමක්. හරිද? කියලා අපි හඳුන්වනවා. හරිද? හරි පැහැදිලි. ඉතින් මෙවැනි අවස්ථාවේදී මාකට් එක ඉන්එෆිෂියන්ට් කියන අකාර්යක්ෂම බවට පත් වෙනවා. මාකට් එක සමවිතව කැමති එෆිෂියන්ට් එක සමතුලිතභාවයට එන්න. ඒ කියන්නේ මාකට් එකක් අපි දන්නවා මෙහෙම තමයි බැලන්ස් එක තියෙන්නේ. ඒතර මෙන්න මෙහෙම මූවමන්ට් උනහම මේක ඉම්බැලන්ස් වෙනවා. මාකට් එක හැමතිස්සෙම කැමති මෙන්න මෙහෙම බැලන්ස් ප්‍රයිසස් වල ඉන්න. ඒතර මෙන්න මේ වගේ ෆේසස් වල ඉන්න කැමති නැහැ. හරිද? ඔන්න ඔක තමයි සරල අර්ථ දැක්වීම. නමුත් ඔක හොඳට තේරෙන්න අපි ග්‍රැෆිකලි charts වලට යනවා. පළවෙනි දේ chart එකේදී හඳුනා ගන්න කෙසෙත් දැන් අපිට මේ liquid void එකක් අපිට නිවැරදිව හඳුනා ගන්න ඕන නම් chart එකක large real body ඒ ලොකු bodies තියෙනවා. මේ candles වල ඉතාමත් විශාල bodies තියෙනවා. ඒ වගේම තමයි small wicks ඒ කියන්නේ සාපේක්ෂව wicks කුඩයි, tails කුඩයි. හරිද? යුත් පෙලක්. හොඳට දැන් candles පෙලක් ඒ කියන්නේ candles කීපයක්. හරිද? candles කීපයක් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම හැදෙනවා. ඒව ඕවර්ලැප් වෙන්නේ නැහැ කියන ඊළඟ ලක්ෂණ කියන්නේ කැන්වස් එකේ නේද ඕවර්ලැප් වෙන දැන් මෙන්න මේ විදිහට දැන් ඔයාලා පේනවා මෙන්න මේකේ ඕපන් එක මෙතන මේකේ ක්ලෝස් එක මෙතන එතන ඒකෙන්ම ඕපන් වුණා ආයේ කෙලින්ම ඉහළට තමයි ගියේ ක්ලෝස් එකට මේ පොඩි දුරක් තමයි ටේල් එක විදිහට හැදුවේ අර ඕවර්ලැප් වෙන්නේ නැහැ කියන එක මත වැටෙන්නේ නැහැ කියන්නේ මේ වගේ විශාල ලාර්ජ් කැනල් එකක් ඇවිල්ලා ආයේ මේ වගේ ලාර්ජ් කැනල් ඔහොම වෙලා නෙමෙයි යන්නේ ටිකක් වේගෙන් යනවා මේක හරිද? ඕක අපි charts වලට ගියාම තේරුම් ගමු. ওই ලක්ෂණ දෙක තමයි ප්‍රධාන වශයෙන් අපි බලන්නේ. හරිද? ඒ කියන්නේ විශාල බොඩි සහිත කැනල්ස් කීපයක් එක පෙළට දකින්න හම්බ වෙනවා. ඒව ඕවර්ලැප් වෙලා නැහැ. හරිද? ඔන්න ඔය කාරණේ. හරි. මේ chart එක දිහා බලන්නකෝ. මේ chart එකේදී මේ ඔයාලට පේනවනේ මේ ඉතා විශාල මූවමන්ට් එකක් තියෙනවා මේ. මෙන්න මෙතනින් පටන් අරගෙන මේ බුලිෂ් කැන්ඩල් ඇත්තට මෙතනින් පටන් අරන් තියෙන්නේ. මෙන්න මේ දක්වා මීට සාපේක්ෂව මෙන්න මෙතන හොඳ බැලන්ස් ෆේස් එකක් නේ තිබිලා තින්නේ මීට සාපේක්ෂව වේගකින් එක දිශාවකට ගිහින් තියෙනවා. අන්න මේ වගේ තැන් අපි කියනවා මොනවද ලික්විඩ් වොයිඩ් එකක් කියලා. වැඩේ පැහැදිලිනේ. දැන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේකත් ලික්විඩ් වොයිඩ් එකක් වෙන්න පුළුවන් නේද? ඒක පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ කියන්නේ ඒකේ මම ප්‍රමාණය සලකන්නේ නැහැ. නමුත් මෙතන බලන්නකෝ. මෙතනත් අපට පේනවා මෙතනින් පස්සේ ඊටමත් වේගයෙන් ප්‍රයිසස් මේ ඉහළට ගිහින් තියෙනවා. ඉතින් ලික්විඩ් වොයිඩ් එකක්. ඉතින් මේකත් ලික්විඩ් වොයිඩ් එකක් තමයි මේ. මේක ලික්විඩ් වොයිඩ් එකක්. කෙනෙක්ට තර්ක කර හැකි මෙතන ලික්විඩ් වොයිඩ් එකක් වගේ මෙතන අපට පේනවනේ මේ ෆෙයා වැලියු ගැප් එකකුත් කියලා. මේ තියෙන ෆෙයා වැලියු ගැප් එකක්නේ. ඔව්. ෆෙයා වැලියු ගැප් එකකුයි ලික්විඩ් වොයිඩ් එකක් කියන්නේ වෙනසක් තියෙනවා. එකම නෙමෙයි. හරිද?
ඒ කියන්නේ ඔයා අපිට දකින්න පුළුවන් සමහර දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තැනක. හරිද? දැන් මේ වගේ තැනක අපිට හොඳ ආකාරයෙන්ම පේනවා මෙතන fair value gap එකක් තියෙනවා. හරිද? මේ fair value gap එක තියෙනවා. ඒතර මෙතනත් fair value gap එකක් තියෙනවා අපිට පේනවා. හරිද? ඉතින් fair value gap එකක් කියන්නේ liquid void එකක් නෙමෙයි. liquid void එකක් කියන්නේ fair value gap එකකුත් නෙමෙයි. ඉතින් liquid void අස්සේ fair value gap තියෙන්න පුළුවන්. හරිද? සමහර fair value gap එකක්ම liquid void එකක් වෙලා ඉන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඒක එහෙම mix කරගන්න හදන්න එපා. ලික්විඩ් වොයිඩ් එකක් කියලා කියන්නේ ඉතාමත් වේගවත් ප්‍රයිස් මූවමන්ට් එකක් කියලා හිතා ගන්න. මොකද FVG එකක් ගත්තොත් එහෙම අපි ඒක නිවැරදි අර්ථකථනයක් දෙනවනේ. ඔයාලට මතකෙතිනේ. FVG එකක් කියන්නේ 3 candle pattern එකක්. හැමතිස්සෙම candles තුනකින් සමන්විත pattern එකක් එක. ඒ හින්දා මේ ලික්විඩ් වොයිඩ් අස්සට දාගන්න ඕනේ නැහැ. හරිද? නමුත් දෙක යම් යම් වෙලාවට සහසම්බන්ධ වෙනවා. හරිද? එහෙනම් අපි FVG කියලා අමතක කළා දාමු දැනට. එහෙනම් මට තියෙන මේවා ලික්විඩ් වොයිඩ්ස්. ඔන්න මේ තියෙන්නේ. ඔයාලට මේ මෙතන පේනවා මේ ප්‍රයිස් ෂණිකව මෙන්න මෙතනින් පටන් ගන්න මොකද වෙලා තියෙන්නේ මේ මූවමන්ට් වල තියෙනවා වේගෙන් පහළට. ඉතින් මේ තියෙන ලික්විඩ් වොයිඩ් එකක්. තව දෙයක් කියනවා මේ ලික්විඩ් වොයිඩ් එකක් ඔයාලට නිවැරදිව අඳින විදිහ මම කියලා දෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ලික්විඩ් වොයිඩ් සම්බන්ධයෙන් ප්‍රධානවම කතා කරන්නේ ICT concepts වල. ICT concepts වල තමයි inner circle trading concepts වල තමයි මේ ලික්විඩ් වොයිඩ්ස් ගොඩාක් කතා කරන්නේ. නමුත් මම ඒ සංකල්ප මොකද යම්තාක් වැදගත් සංකල්ප තියෙනවනේ. ඒවා මේ SMC වලදී යම්තාක් දුරට ඔයාලා කියලා දෙන මට නිවැරදිව ඔයාලා අඳින්න ඕනේ නැහැ. නමුත් ලික්විඩ් වොයිඩ් එකක් වුණා කියන අදහස ඔයාලා තියාගෙන මොකද මම ඉස්සරහට තමයි ටිකින් කියලා දෙනවා ලික්විඩ් වොයිඩ්ස් වර්ග කීපයක්. හරිද? ඒතර ඔයාලට තේරෙන්නේ මම මේවා කියලා දෙන හේතුව මොකද්ද කියලා. හරිද? ඔන්න සරලව තියෙනවා ලික්විඩ් වොයිඩ්ස් කීපයක්. හරි. ඉතින් මෙතනත් මට පෙන්වන්න ඕනේ මේ ලික්විඩ් වොයිඩ් තියෙන විදිහ. මේ ඔයාලට පේනවා මේ මෙතනත් මේ ලික්විඩ් වොයිඩ්ස් තියෙනවා. නේ? මෙන්න මේ ටිකම වේගවත් මූවමන්ට් එක. ඒතර කෙනෙක්ට තර්ක කරන්න හැකියි මේක ලික්විඩ් වොයිඩ් එකක් නෙමෙයිද කියලා. සාපේක්ෂව කුඩා කැනල්ස් නේ තියෙන්නේ. හරිද? මෙතන ලික්විඩ් වොයිඩ් එකක් තියෙනවා. නමුත් ඔයාලට පේනවා මේ ලික්විඩ් වොයිඩ් එකක් වගේ මේක FVG එකකුත් වෙනවා. FVG එකකුත් වෙනවා. දැන් මෙතනත් එහෙම තමයි. විශාල මූවමන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකත් ලික්විඩ් වොයිඩ් එකක් විතර ගන්න පුළුවන්. මෙතන ලික්විඩ් වොයිඩ් එකක් තියෙනවා. මේ තියෙන ලික්විඩ් වොයිඩ් එක. හරිද? ඔය වගේ තැන් කීපයක් ඔයාලට මතක තියෙන මේ හරි වුණත් අපට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ලික්විඩ් වොයිඩ් එකක් සේ සැලකුව හැකියි. තේරුණා නේද? වේගවත් මොකද හැමතැනම ඔහොම නැහැනේ. දැන් අපිට පේනවා සමහර තැන්වල එහෙම නැහැ. හරිද? සාපේක්ෂව හැමතිස්සෙම මේක අර සබ්ජෙක්ටිව් වැඩක්. ඒ කියන්නේ මේ වගේ කැනල්ස් ගොඩක් ආසන්නයේදී මෙන්න මේ වගේ ලොකු ඩිස්ප්ලේස්මන්ට් එකක් වෙන එක තමයි ඇත්තටම ලික්විඩ් වොයිඩ් එකක් කියලා අපිට සලකන්න ලේසි. ඒතර ලික්විඩ් වොයිඩ් මම වර්ගීකරණයක් කරනවා පොඩ්ඩක්. ඒක ඔයාලා තේරුම් ගන්න. මෙතන මේ වොයිඩ් එකට අපිට විශේෂ නමක් කියනවා එක්සෝෂන් වොයිඩ් එකක් කියලා. හරිද? ඒක වෙන්න මෙහෙමයි. එක්සෝෂන් වොයිඩ් එකක් හැදෙන්නේ මෙන්න මේක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ ඔයාලට පේනවා මේ මාකට් එක 6 හයි සදහද මොකද වෙන්නේ මාකට් එක අප් වෙමින් තියෙනවා. තේරෙනවනේ? ඒතර අපිට තව දෙයක් පේන්න පටන් ගන්නවා මේ හොඳ මෙතනත් වොයිඩ් එකක් හැදිලා තියෙනවා මේ. මෙතන ලික්විඩ් වොයිඩ් එකක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඒක පේනවා. හැබැයි මම මෙතන කතා කරන්නේ ඒක සම්බන්ධයෙන් නෙමෙයි. මේ ලික්විඩ් වොයිඩ් එක අමතක කරලා දාන්නකෝ අපි. හරිද? හැබැයි ඔයාලට පේනවා මේ මාකට් එක හොඳට අපිට පේනවා හරිම ක්ලියර්ලි මාකට් එක මොකද්ද වෙලා තියෙන්නේ වෙන ගමන් තියෙන්නේ මේ අප් වෙන්නේ තියෙන්නේ. ඊට පස්සේ අපිට ඉතාමත් ශක්තිමත් ස්ට්‍රෝං ලික්විඩ් වොයිඩ් එකක් මෙතන පැහැදිලිව පේනවා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? වැදගත්ම ඊට පස්සේ වෙන දේ අපට පේන්න පටන් ගන්නවා මෙන්න මෙතන ඉඳන් එකපාරම bearish candle එකක් මේ පහළටම හදලා exhaust කරලා තියෙනවා මෙන්න මෙතනින් close වෙලා. අන්න මේවට අපි කියනවා exhaustion void එකක් කියලා. ඒ කියන්නේ ගමන් කරන දිශාවට මාකට් එක ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව ඉතාමත් වේගවත් මූවමන්ට් එකක් දෙනවා නම් ප්‍රතිවිරුද්ධව ඉතාමත් වේගවත් මූවමන්ට් එකක් දෙනවා නම් අපි ඒකට කියනවා exhaustion void එකක් කියලා. ඒතර මේ exhaustion void එකකින් අපිට පෙන්눔 කරන්නේ මේ දැනට පවතිමින් තිබූ ට්‍රෙන්ඩ් එක මොනවා වෙනවා කියලාද? රිවර්ස් වෙනවා කියලා තමයි මේ exhaustion void එකකින් අපිට ටිකක් සිග්නල් කරන්නේ. එහෙම එකකින් වැරදිට වතහ ගන්න එපා. හැම exhaustion void එකක්ම රිවර්සල් සිග්නල් එකක් කියලා. නමුත් මෙතන පෙන්නන්නේ සම්භාවිතාවයක්. මේ වගේ ලොකු exhaustion එකක් වුණා, ලොකු void එකක් වුණා කියලා කියන්නේ ඇත්තනේ. ඒ කියන්නේ අනිත් පැත්තට මාකට් එකේ බයස් එක shift වුණා වගේ තමයි. ඊට පස්සේ මෙයා ලොකු පොඩි correction එකක් දීලා නැවත වතාවක් මාකට් එක shift කරලා තියෙනවා. එහෙනම් මොකද්ද හරි සරල අර්ථ දැක්වීම? මාකට් එකක් ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව ඉතාමත් වේගෙන් ලොකු ප්‍රමාණයක මෙන්න මේ වගේ එක කැන්ඩල් එකක් හෝ කැන්ඩල්ස් කීපයක් හැදෙනවා නම් ඒකට අපි කියනවා exhaustion void එකක් කියලා. ඒකෙන් අපට පෙන්눔 කරන්නේ මොකක්ද? මාකට් එකේ පැවතුණු දිශාවට ප්‍රතිවිරුද්ධව ගමන් කිරීමේ සම්භාවිතාවයක් තියෙනවා කියලා. හරිද?
ඊළඟට තියෙනවා වොයිඩ් වර්ගයක් runaway voids. දැන් මේකේ අපිට හොඳට පේනවා දැන් මේ මාකට් එක බැලන්ස් ෆේස් එකක තියෙන මේ බැලන්ස් ෆේස් එකක තියෙන්නේ බැලන්ස් ෆේස් එකක තියෙද්දි ඒ කියන්නේ මෙතන ඔයාලට හොඳට පේනවා දැන් අර අපි AMD setup එකක් වගේ තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ. අපිට පේනවා මේ හොඳ manipulation එකක් වුණා කියලා මේ manipulation එකක් වුණා. මෙතන තමයි accumulation phase එක මේ accumulation phase එක manipulation phase එක AMD මේක distribution phase එක මේ distribute වුණා. ඒතර අපිට පේන්න පටන් ගන්නවා මේ runaway void එකක් කියලා කියන්නේ යම්කිසි balance phase එකක ප්‍රතිවිරුද්ධ දිශාවට මුලින්ම පෙන්නලා ප්‍රතිවිරුද්ධ දිශාවට මුලින්ම පෙන්නලා manipulation එක බලලා ඊට පස්සේ ෂණිකව දැන් බලන්න මේ ඒ ෂණිකව අපිට පේනවා ලොකු ඩිස්ප්ලේස්මන්ට් එකක් වෙනවා මේ ඉහළට. එහෙනම් මෙන්න මේ අවස්ථාව අපි කියනවා runaway void එකක් කියලා. runaway void එකක් වෙලා තියෙන්නේ කියලා. හරිද? එහෙනම් මොකද්ද මේකේ දැන් අර exhaustion void එක වගේ නෙමෙයි. මොකද exhaustion void එකේ පැහැදිලිව කියනවා ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව හැදෙන්නේ. හරිද? මේකේ වෙන්නේ මොකද්ද? balance phase එකක. balance phase එකකදී ප්‍රතිවිරුද්ධ දිශාව නැත්නම් break out එකක් මුලින් පෙන්නලා ප්‍රතිවිරුද්ධ manipulation එකකින් පස්සේ වෙන distribution එකේ තමයි මේ runaway void එක අපිට පැහැදිලිව පේන්නේ. හරිද? අන්න ඔය වගේ. ඔයාලට පුළුවන් charts දිහා බලලා මේ වගේ දේවල් හොයලා තෝරලා වර්ගීකරණය කරගන්න. breakout void. දැන් breakout void එකේදී වෙන්නේ අපිට පේනවා clearly දැන් මෙතන manipulation එකක් වෙන්නේ නැහැ. හරිද? මෙතන manipulation එකක් වෙන්නේ නැහැ. අපිට පේනවා range එකක් තියෙනවා. හරිද? මේ range එකේ මෙහෙම තියෙනවා කියලා අපි හිතමු. මේ range එකේදී අපට පේනවා මෙන්න මේ range එකේ ඉහළම high එක මෙතනනේ. එයා break out කරනවා. ඒතර අපට පේනවා මේ break out කරද්දී අර පොඩියට නෙමෙයි break out කරන්නේ. මේ දැන් මෙතන මේ high එක අපි හිතමුකෝ. මේ high එක break out කරලා තියෙන ඉතාමත් මේ ශක්තිමත් භාවයෙන් අඩුව. හැබැයි අපට මෙතන හොඳට පේනවා මෙන්න මේ level එක break කරලා තියෙන්නේ ඉතාමත් විශාල candles වලින්. එහෙනම් අපට පේනවා මේ අපි දන්නවනේ ඉතාමත් විශාල බොඩි එකක් සහිත wicks අඩු candles කියන void එකක්. එහෙනම් මෙන්න මේ වගේ කියන්නේ manipulation එකක් නැතුව කෙලිම breakout එකක් වෙන ඒවට අපි කියනවා breakout void එකක් කියලා. ඉතින් breakout void එකේදී අපිට තේරෙන්නේ අපිට මේ market එක ආවෙත් bullish show කොහොමද කියලා. ඒ breakout එකේ දිශාවට market එක ගමන් කිරීමේ සම්භාවිතාව වැඩි කියන එක තමයි මේ breakout void එකකින් පෙන්නන්නේ. මෙතන breakout void එකක් එක්ක මෙහෙම breakout එකක් වුණා නම් ඉදිරිය ඉස්සරහට මේක වැඩි සම්භාවිතයක් වෙනවා ඉහළට යන්න. මේ පැත්තට breakout void එකක් දුන්නා නම් පහළට යන තමයි වැඩිපුර සම්භාවිතාවයක් තියෙන්නේ breakout void එක. හරිද? ඉතින් මම හිතනවා පහදලි වෙන්නේ නැති කියලා අපි breakout void ගැන කතා කරා, runaway void, exhaustion voids. ඉතින් මේවා ඔයාලට පුළුවන් charts වල තෝරන්න. මේ මොන breakout එකේ මොන void එකක්ද කියන එක නම් කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය අපි මේ ඕනම void එකකට කියනවා general void එකක් කියලා. සාමාන්‍යයෙන් void එකක් අපිට PV එකෙන් පේන්න පුළුවන්. ඉතින් මේ වගේ liquid void සම්බන්ධයෙන් අපිට වටිනාකම එන්නේ සාමාන්‍ය ICT concepts වල කියනවා අපි ඒක භාවිතා කරන්නේ. ICT concepts වල අපි කියන්නේ සාමාන්‍ය මේ වගේ void එකක අසමතුලිතතාවයන් imbalance එකක්නේ. මේ prices නැවතවතාවක් මෙන්න මේකේ 50%කට හෝ නැත්නම් මේක මේ fill කරලා තමයි අප් වෙන්නේ කියලා. නමුත් අපි මෙතනදී භාවිතා කරන්නේ මම ඒක නෙමෙයි SMC වලදී අපි තේරුම් ගමු. මොකද්ද මම කිව්වේ මෙන්න මේ වර්ගීකරණය දුන්නේ යම්තා දුරට context එක තේරුම් ගන්න. ඒ කියන්නේ මේ වගේ පැත්තක exhaustion එකක් වුණොත් අපිට තේරෙන්න පුළුවන් මේ market එක reverse වෙන්න තියෙන chance එක වැඩි කියන එක ගන්න exhaustion void එකක් ආවොත්. හරිද? ඊට අමතරව runaway void එකක් ආවොත් අපිට තේරෙන්න පුළුවන් අන්න හරි. එහෙනම් manipulation accumulation එකක් වුණා, manipulation එකක් වුණා. එහෙනම් මේ manipulation එකත් එක්ක runaway void එකක් ආවා කියන්නේ මේ distribution phase එක strong distribution phase එකක් බවට පත් වෙනවා. හරිද? ඊට අමතරව breakout void එකක් කියන්නේ මේ breakout void එකකදී අපට පෙන්වුම් කරනවා ඒ breakout එක වෙච්ච දිශාවට market එක continue වෙන්න තියෙන chance එක වැඩි කියලා. අපි පසු කාලීනව advance දේවල් අපිට එකතු කරන්න තවත් පුළුවන් ICT concepts වලින් අපි මේකේ ඒ කියන්නේ ICT concepts වල තියෙන liquid void සම්බන්ධයෙන් තියෙන සිද්ධාන්ත කාරණා අපි කතා කරලා දෙන්නම්. දැනට ඔයාලා මේ lesson එකේදී මේ ටික මට දැනගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. හරිද? මම කියවනේ මේ කුඩා lesson එකක් කියලා. නමුත් මේකේ භාවිතය අපට වැදගත් වෙන්න පුළුවන් ඉදිරියේදී. දැන් උදාහරණයක් ගත්තොත් මේක ගමු අපි දැන් මේ chart එක මේක BTC chart එකක්. අපට හොඳටම පේනවා මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද? මෙන්න මෙතන තියෙන්නේ breakout void එකක් කියලා මේ breakout void එකක්. හරිද? මොකද මෙයා manipulation එකක් දුන්නේ නැහැනේ. ඒතර මේ breakout void එකට පස්සේ මම කිව්වා මොකද්ද? සාමාන්‍ය breakout void එකට පස්සේ මොකද්ද වෙන්නේ?
මාකට් එකක් කන්ට්‍රේ දිශාවට කන්ට්‍රි වෙන්න තියෙන chance එක වැඩි කියලා අන්න. ඒ වගේම කන්ටිනියු වුණා. තේරුණා නේද? දැන් අපිට තවත් බ්‍රේක්අවුට් වොයිඩ් එකක් පේනවා මෙන්න මේ හරියනේ. ඔයාලට පේනවා මෙන්න මේකත් බ්‍රේක්අවුට් වොයිඩ් එකක්. මේකත් බ්‍රේක්අවුට් වොයිඩ් එක. ඊට පස්සේ මේ බ්‍රේක්අවුට් වොයිඩ් එකෙන් පස්සේ මේ මාකට් එකේ දිශාවට කන්ටිනියු වුණා. දැන් මෙන්න මෙතන ගත්තොත් එහෙම මෙන්න මේ හරිය ගත්තොත් එහෙම මේක නම් සාමාන්‍යයෙන් වොයිඩ් එක මේක බ්‍රේක්අවුට් වොයිඩ් එකක් කියලා කියන්නත් පුළුවන්. ඒකට හේතුව ඔයාලට පේනවා. මෙතන මේ හැබැයි රේන්ජ් එකක් හදලා නැහැ. හරිද? මේක මෙන්න මේ විදිහට තමයි යන්නේ. මේක නෝමල් කියන අපිට නිකන් සාමාන්‍ය පෙන වොයිඩ් එකක් වඩ ගත්ත හැකි. ඊට නැත්තම් කෙනෙක්ට ගන්න පුළුවන් ටිකක් අර එක්සෝෂන් වොයිඩ් එකක් විදිහට. මොකද ඩිරෙක්ෂන් එක තිබ්බේ මෙතෙක් වෙලා මේ පැත්තට. හරිද? මේ පැත්තට එක පාරම තමයි මේ වොයිඩ් එක යන්නේ පහළට. හරිද? ඉතින් ඒ කියන්නේ සමහර අවස්ථාවලදී අපිට නිශ්චිතවම කියන්න බෑ මේක මොන වර්ගීකරණයේ වොයිඩ් එකක්ද කියලා. අපි කියවන මම කියන්නේ නෝමල් වොයිඩ් උත් තියෙනවා කියලා ලික්විඩ් වොයිඩ්ස් උත්. නමුත් සමහර තැන්වලදී අපට ඉතාමත් ලේසියෙන් කියන්න පුළුවන් මේ වොයිඩ් එකේ වර්ගය මොකක්ද කියලා. අන්න ඒ වගේ අවස්ථාවලදී අපට අපි ගන්න තීරණවලට ඒක භාවිතා කරන්න පුළුවන්. හරි. එහෙනම් මම මේ ලෙසන් එක අවසන් කරනවා. අපි ඊළඟ ලෙසන්ස් වලින් හම්බෙමු. මේ સિદ્ધාන්ත කාරණා හොඳට තේරුම් ගන්න. මේක ප්‍රැක්ටිකලි ඔයාගේ charts වල ගිහින් බලලා තෝරලා අපේ chats වලට දාන්න පුළුවන්. ඔයාලා මේව කොහොමද කැටගරයිස් කරේ වර්ගීකරණය කරේ කියලා බලන්න. හරි. එහෙනම් see you guys. Thank you.